පරිශන ප්‍රවේශයේ අරමුණ මොකක්ද? දෙවියන්ම අවධානය යොමු කරන්නේ මොකක් මොන කරුණක් ගැනද? මොකද අක්තරස් වුන් ආහාර ලබා ගන්නවට වඩා කරන්නේ ඒක විනාශ කරන එක. කේල් පඳුරු විනාශ කරනවා, කෙසෙල් ගල් මේ පොල් ගස් විනාශ කරනවා. ඉතින් මේ ආහාර සම්පාදනයේදී ඊටාම මේ කේන්තිය එහෙම නැත්නම් වෛරය ප්‍රකාශ කරන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. මේ ගැන අපි තවත් ඒක අපි හැමෝම වගේ දන්න දෙයක් නේද? ඒත් ඇත්තටම හොඳම ප්‍රතිඵල ගන්න තියෙන නියම රහස මොකක්ද? අන්න ඒ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශවල අයිබෝවන් අද අපි ටිකක් ගැඹුරට හිතන්නේ අයිනේ හැමෝගෙම ජීවිතේ එකපාරක් හරි බලපාන මාතෘකාවක් ගැන. ඒ තමයි විභාග. හැබැයි අපි කතා කරන්නේ පාඩම් කරන්න කියන සාමාන්‍ය උපදෙස් ගැන නෙවෙයි. අපි අතේ තියෙන විභාග විශිෂ්ටත්වයේ කලාව ප්‍රගුණ කිරීම කියන මූලාශ්‍රය අරගෙන විභාගයක් කියන මේ ක්‍රීඩාව උපායශීලීව ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා හොයලා බලන්නයි යන්නේ. අපේ අරමුණ විභාගයට තියෙන බය නැති කරලා ඒක පාලනය කරන්න පුරුවන් ක්‍රමවේදයක් ගැන කතා කරන්න එක. අපි ප්‍රධාන අංශ 5ක් දිගේ මේ ගමන යමු. මේක හරිම වැදගත්. මොකද ගොඩක් අය විභාග දිහා බලන්නේ තමන්ගේ දැනුම මනින බාධකයක් විදියට. ඔව්. ඒත් අපි මේක දිහා බලන්න ඕන විසඳන්න පුළුවන් ප්‍රහේලිකාවක් විදියට. අපි කතා කරන්නේ නිකම් උපදේශ ටිකක් ගැන නෙවෙයි. අපි උත්සාහ කරන්නේ විභාග ක්‍රියාවලිය පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාව තේරුම් අරගෙන ඒකට ගැලපෙන මෙවලම් පාවිච්චි කරන විදිය ගැන කතා කරන්න. ඒ කියන්නේ නිකම්ම වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා වෙනුවට බුද්ධිමත්ව වැඩ කරන විදිහට මාරු වෙන එක. හරියටම work smarter not harder. නියමයි. එහෙනම් අපි පළවෙනි මෙවලුම මෙන්ම පටන් ගමු. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර. දැන් ඉතින් ගොඩාක් අය හිතනවා ඒක දන්නවා. පාස් පේපර්ස් කරන්නේ ප්‍රැක්ටිස් වෙන්නනේ කියලා. ඒත් මට හිතෙනවා මූලාශ්‍රය කියන විදිහට ඒකේ මතු පිට කතාව විතරයි නේද? ඔව් හරියටම. ගොඩක් අය හිතන්නේ පසුගිය ප්‍රශ්න පත්‍ර කරන්නේ එන ප්‍රශ්න අනුමාන කරන්න. එහෙමත් නැත්නම් වේගය හදාගන්න එක. ඒක වැරදි නෑ. ඒත් ඇත්ත රහස තියෙන්නේ එතන නෙවෙයි. එතකොට කොතනද? ඇත්ත රහස තියෙන්නේ මොනවද අහන්නේ කියන එකට වඩා කොහොමද අහන්නේ කියන එක තේරුම් ගන්න එකේ. ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? කොහොමද අහන්නේ කියන එකෙන් මොකක්ද අදහස් වෙන්නේ? හිතන්නකෝ ඔයා රහස් පරීක්ෂකෙක් කියලා. හරි. ඔයාට ඕන අපරාධකරුව අල්ලගන්න. ඔයා කරන්නේ අපරාධය වුණ තැනට ගිහින් අපරාධකරුව ඉතුරු කරලා ගෙපු සලකුණු හොයන එක. පසුගිය ප්‍රශ්න පත්‍ර කියන්නේ ඒ වගේ. ඒකෙන් අපි හොයාගන්නේ විභාග පරීක්ෂකවරයාගේ සලකුණු. එයා දැනුම මනින්න පාවිච්චි කරන මෙවලම් මොනවද? එයා කැමති ප්‍රශ්න රටා මොනවද? විස්තර කරන්න කියන වචනේ විශ්ලේෂණය කරන්න කියන වචනේ අතරේ එයා බලාපොරොත්තු වෙන වෙනස මොකක්ද? මේ රටාව අඳුනගත්තම උත්තර ලියන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක විභාග ශාලාවට යන්න කලින් කරන ඔත්තු බැලීමක් වගේ දෙයක්. සතුරාගේ උපකම කලින්ම දැනගන්නවා වගේ. ඔව් ඒ වගේම තමයි මේක බලවත් ස්වයන් රෝග විනිශ්චය මෙවලමක්. හරියට ඔයාගේ දැනුමට කරන MRI ස්කෑන් එකක් වගේ. පොතක් කියවගෙන යනකොට අපිට හිතනවා හැමදේම තේරෙනවා කියලා. ඒකට කියන්නේ පැසිව් රීඩින් කියලා. ඒත් පසුගිය ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න ගත්තම තමයි තේරෙන්නේ තමන් ඇත්තටම දන්නේ මොනවද? දන්නේ නෑ වගේ හිතාගෙන හිටියේ මොනවද කියලා. ඒ මොහොතේදී මොළයට සිද්ධ වෙනවා තොරතුරු නිකම්ම බලාගෙන ඉන්නවා වෙනුවට ඒවා ක්‍රියාකාරීව මතකෙන් ආපහු ගන්න. ඒකට තමයි ඇක්ටිව් රීකෝල් කියන්නේ. එතකොට තමයි දැනුම ඇත්තටම තහවුරු වෙන්නේ.
හරි. එතකොට පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් අපේ දැනුමේ තියෙන හිඩස්, ඒ කියන්නේ දුර්වලතා ටික හොලාගත්තා කියමුකෝ. ඒත් ඊළඟට තියෙන ලොකුම අභියෝගය තමයි ඒ හිඩස් පුරව ගන්න පාඩම් කරන දේවල් ඔළුවේ රැඳව ගන්න එක. පාඩම් කරාට මතක හිටින්නේ නැහැ කියන එකනේ සදාකාලික ප්‍රශ්නේ. අපි ඒ පැත්තට හැරෙමුද? මතකය කියන දේ වැඩ කරන්නේ කොහොමද? අනිවාර්යෙන්ම මේක තේරුම් ගන්න අපේ මතකයේ ගැන සරල දෙයක් දැනගන්න ඕන. අපේ මුලේ තොරතුරු ගබඩා වෙන ප්‍රධාන විදි දෙකක් තියෙනවා. කෙටි කාලීන මතකය සහ දිගු කාලීන මතකය. හරි. හිතන්න කෙටි කාලීන මතකය කියන්නේ ඔයාගේ මේසේ උඩ තියෙන පොඩි ඉඩක් වගේ. ඔයාට එකපාර වැඩ කරන්න පුළුවන් දේවල් ටිකක් විතරේ එතන තියාගන්න පුළුවන්. දිගු කාලීන මතකය කියන්නේ විශාල පුස්තකාලයක් වගේ. අභියෝගය තමයි මේසේ උඩ තියෙන පොත හරියටම වර්ග කරලා පුස්තකාලයේ નિયમિત රාක්කේ තියෙන එක. ගොඩක් අය කරන්නේ එකම පොත මේසේ උඩ තියාගෙන ඒක දිහා බලාගෙන ඉන්න එක. ඒ කියන්නේ පැය ගණන් එක දිගට එකම විෂය පාඩම් කරන එකෙන් ඒ තොරතුරු මේසෙන් පුස්තකාලයට යන්නේ නැහැ කියන එකද? බොහෝ වෙලාවට නෑ. ඒකට තමයි අපි ස්පේස් රෙපිටිෂන් එහෙමත් නැත්නම් කාල පරතරයක් සහිතව නවත මතක් කිරීම කියන තාක්ෂණය පාවිච්චි කරන්නේ. ඒ මොකද්ද? මේක හරියට වත්තක පැලයක් හිටවන ඕනගේ? පැලයක් හිටපු ගමන් හැමදාම වතුර දාන්න ඕනේ නෑ. මුලින් දවස් 2-3කට සැරයක් වතුර දානවා. පැලේ ටිකක් ලොකු වෙනකොට සතියකට සැරයක්, තවත් ලොකු වෙනකොට ඊටත් වඩා කලාතුරකින්. මොලේට තොරතුරු ඇතුළත් කරන එකත් ඒ වගේ. අද ඉගෙන ගත්ත දෙයක් දවස් 2කින් විනාඩි 5ක් විතර ආයෙත් බලනවා. ඊට පස්සේ සතියකින්, ඊට පස්සේ මාසයකින්. ඒ විදිහට කාලපරතර වැඩි කරනකොට ඔව් එතකොට මොලේට සංඥාවක් යනවා මේ තොරතුරු වැදගත්, මේක දිගු කාලීනව තියාගන්න ඕනේ කියලා. ඒක නම් හරිම රසවත් උපමාවක්. ඒත් මට හිතෙනවා එහෙම කරනකොට වැඩේ කඩින් කඩ වෙනවා, කාලය නාස්ති වෙනවා වැඩි කියලා. එක දිගට පාඩම් කරලා ඉවර කරන එක ලේසි නැද්ද? ඒක තමයි පොදු වැරදි වැටහීම. එක දිගට පැය 4ක් පාඩම් කරනවට වඩා දවසට විනාඩි 30 ගානේ දවස් 8ක් පාඩම් කරන එකෙන් ලැබෙන ප්‍රතිඵලය ගොඩක් වැඩි. ඇත්තටම. ඔව්. මොකද මොලේට තොරතුරු සකස් කරගන්න, සම්බන්ධතා හදාගන්න කාලය ලැබෙනවා. මේකට එකතු කරගන්න පුළුවන් තව ක්‍රම දෙකක් තමයි මනෝසිතියම්, ඒ කියන්නේ මයින්ඩ් මැප්ස් හදන එක, සහ Taman ඉගෙනගත්ත දේ වෙන කෙනෙක්ට එහෙමත් නැත්නම් අඩුමතරමේ කණ්ණාඩියක් ඉස්සරහා හරි උගන්වන එක. එතකොට Tamanටම තේරෙනවා Tamanට කොතනද හරියටම තේරිලා නැත්තේ කියලා. හරියටම. හරි. එතකොට අපිට තොරතුරු මතක තියාගන්න ක්‍රම තියෙනවා. ඒත් පාඩම් කරන සමස්ත ක්‍රියාවලියම කාර්යක්ෂම කරගන්න එක ඊළඟ කාරණය. මම දන්නවා සමහරු පැය 10ක් විතර පොතේ ඉස්සරහා ඉන්නවා. ඒත් ප්‍රතිඵල අඩුයි. තවත් සමහරු පැය 3ක් පාඩම් කරලා ඉහළම ප්‍රතිඵල ගන්නවා. මේ දෙක අතර වෙනස මොකද්ද? ඒ කියන්නේ ඵලදායීව පාඩම් කරනවා කියන්නේ මොකද්ද? ඔය අල්ලගත්තේ හරිම තැන. වෙනස තියෙන්නේ ගැඹුරු වැඩ, ඒ කියන්නේ ඩීප් වර්ක්, සහ මතුපිට වැඩ, ෂැලෝ වර්ක් කියන එකේ. පැය 10ක් පාඩම් කරන කෙනා ෆෝන් එක බලන ගමන්, සින්දු අහන ගමන්, වෙන වෙන දේවල් හිතන ගමන් පාඩම් කරන වෙන්න පුරව. ඒක මතුපිට වැඩ. ඒකෙන් මොලේ සම්පූර්ණයෙන්ම විශ්වයට යොමු වෙන්නේ නැහැ. ඒත් පැය 3ක් පාඩම් කරන කෙනා ඒ වෙලාවට බාහිර ලෝකෙන් සම්පූර්ණයෙන්ම නයින් වෙලා එකම දෙයකට විතරක් අවධානය දෙනවා වෙන්න පුළුවන්. ඒක තමයි ගැඹුරු වැඩ. එතකොට ඔය කියන පොමඩෝරෝ වගේ ක්‍රම උදව් වෙන්නේ මේ ගැඹුරු වැඩ කියන තත්වයට එන්නද? ඒත් මට හිතෙනවා විනාඩි 25ක් වැඩ කරලා විනාඩි 5ක් නිවාඩු ගන්න එකෙන් වැඩේ කඩතොළු වෙනවා වැඩියි කියලා. හරියටම ෆ්ලෝ එකට එනකොටම නවත්තන්න වෙනව නේද? ඒක හොඳ ප්‍රශ්නයක්. ගොඩක් අයට එහෙම හිතෙනවා. ඒත් ඒක පිටුපස්ස තියෙන විද්‍යාව තමයි අපේ මොලේ නිර්මාණය වෙලා තියෙන්නේ මැරතන් දුවන්නේ නෙවෙයි, කෙටි දුර ස්ප්‍රින්ට්ස් දුවන්න. එක දිගට පැය ගාණක් අවධානය තියාගන්න උත්සාහ කරනකොට ටිකෙන් ටික ඒ අවධානයේ ගුණාත්මක භාවය අඩු වෙනවා. පොමඩෝරෝ ක්‍රමයෙන් කරන්නේ අවධානය උපරිමයෙන් තියෙන කෙටි කාලයක් වැඩ කරලා මොළයට පොඩි විවේකයක් දීලා ආයෙත් උපරිම අවධානයෙන් වැඩ පටන් ගන්න එක. ඒ කියන්නේ ඒ විනාඩි 5ක විවේකය ඊළඟ විනාඩි 25ට කරන ආයෝජනයක්. හරියකම. ඒක ඇත්ත. ඒ කියන්නේ අපි මොළය ස්ට්‍රින්ග් තුවන කෙනෙක් වගේ. ඒත් ගණිතය, භෞතික විද්‍යාව වගේ ගැඹුරටම යන්න පැය ගාණක් එක දිගටම අවධානය ඕන විෂයන් තියෙනවා. පොමඩෝරෝ වගේ ක්‍රම ඒ වගේ අවස්ථාවලට ගැලපෙනවද? අනිවාර්යයෙන්ම. සමහර වෙලාවට විනාඩි 25 චක්‍රය වෙනුවට විනාඩි 50 10 වගේ චක්‍රයක් තමන්ට ගලප ගන්න පුළුවන්.
වැදගත්ම දේ තමයි මේ වැඩ කරන කාලය තුල 100%ක්ම අවධානය දෙන එක සහ විවේක කාලය තුල සම්පූර්ණයෙන්ම මේ විෂයෙන් අයින් වෙන එක. හරි. ඒ වගේම Tamanටම ගලපෙන පරිසරයක් හදාගන්න එකත් වැදගත්. සමහරොන්ට උදේ පාන්දර නිශ්ශබ්දතාවය හොඳයි. තවත් අයට රැයට පාඩම් කරන එක සාර්ථකයි. Tamanගේ ශාරීරික ඔරලෝසුවට සමන් දෙන එකත් ඵලදායී අධ්‍යයනයක කොටසක්. නියමයි. මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි විභාඩ ශාලාවේදී ඒ දැනුම කඩදාසියකට ගේන එක. මං හිතන්නේ මේක තමයි ගොඩක් අයට අමාරුම තැන. ඔව්. දැනුම කොච්චර තිබුණත් ඒක පිළිවෙලකට පරීක්ෂකවරයාට තේරෙන විදියට ඉදිරිපත් කරන්න බැරි නම් ඒ මහන්සියෙන් වැඩක් වෙන්නේ නැහැ. හරියට දක්ෂ සූපවේදියෙක් රසට කෑම හැදුවත් පිඟානට පිළිවෙලකට බෙදන්න දන්නේ නැති වුණා වගේ. අපි කතා කරමු වැලිම ලකුණු ගන්න පිළිතුරක් ලියන කලාව ගැන. ඔයා පාවිච්චි කරපු කලාව කියන වචනයෙන්ම හරි. මොකද මේක විද්‍යාවක් වගේම කලාවක්. පළවෙනි සහ වැදගත්ම නීතිය තමයි අහලා තියෙන ප්‍රශ්නෙට විතරක් උත්තර ලියන්න. ගොඩක් දක්ෂ ශිෂ්‍යයන් පවා කරන වැරද්දක් තමයි Taman දන්න හැමදේම ලියන්න යන එක. ප්‍රශ්නේ නහන්නේ හේතු ගැන නම් ප්‍රතිඵල ගැන ලියලා වැඩක් නැහැ. ඒ නිසා උත්තර ලියන්න කලින් ප්‍රශ්නේ දෙපාරක් කියවලා ඒකේ තියෙන මූලික වචන keywords යටින් ඉරක් ඇඳගන්න. සංසන්දනය කරන්න, ਵਿਚාරය කරන්න. ඔව්. සාකච්ඡා කරන්න කියන හැම වචනයකටම වෙනස් අර්ථයක් තියෙනවා. එතකොට පරීක්ෂකවරයා බලන්නේ නිවැරදි තොරතුරු තියෙනවද කියන එකට වඩා ප්‍රශ්නයේ තේරුම් අරගෙන තියෙනවද කියන එකද? ඒ දෙකම. හැබැයි ප්‍රශ්නයේ තේරුම් අරගෙන නැහැ කියලා පේනවනම් තොරතුරු කොච්චර හරියට තිබුණත් ලකුණු ලැබෙන්නේ නැහැ. හොඳම ක්‍රමය තමයි පිළිතුර තොරතුරු ගෘහ නිර්මාණ ශිල්පියෙක් වගේ සැලසුම් කරන එක. හැම පිළිතුරකටම පැහැදිලි හැඳින්වීමක්, කරුණු සහිත ප්‍රධාන කොටසක් සහ නිගමනයක් තියෙන්න ඕන. හැඳින්වීමෙන් කියන්න ඕන ඔයා මේ උත්තරෙන් මොනවද කරන්නේ යන්නේ කියලා. ප්‍රධාන කොටසේදී කරුණු වෙන වෙනම ඡේදවලට කඩලා තර්කානුකූලව ගලපන්න ඕන. නිගමනයෙන් ඔයාගේ තර්කයේ සාරාංශ කරලා ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙන්න ඕන. ඒ කියන්නේ පිළිවෙල පැහැදිලි අත්තකුරු වගේ දේවලුත් ලකුණු වලට බලපානවා. පරීක්ෂකවරයාට උත්තරේ කියවන්න ලේසි වෙන තරමට එයාගේ හිතේ හොඳ ප්‍රතිරූපයක්ම වෙනවා. අනිවාර්යෙන්ම. හිතන්නකෝ පරීක්ෂකවරයෙක් දවසට උත්තරපත්‍ර 100 ගාණක් බලනවා. ඒ අතරේ පැහැදිලිව පිළිවෙලකට ලස්සනට ලියපු උත්තරයක් දැක්කම ඒක එයාට ලැබෙන සහනයක්. ඇත්ත. ඒ මානසිකත්වය අනිවාර්යෙන්ම අවසාන ලකුණට බලපානවා. ඒ නිසා Taman දන්න දේ ඉදිරිපත් කරන විදිය දන්න දේ තරම්ම වැදගත්. හරි. අපි දැන් එන්නේ අවසාන සහ තීරණාත්මකම අධීරයට. විභාග කාල සීමාව කළමනාකරණය කර ගැනීම. මෙච්චරකල් කරපු හැම දෙයකම ප්‍රතිඵලයේ තීරණය වෙන්නේ මේ දවස් ටිකේදී. මෙතනදී දැනුමට වඩා මනෝවිද්‍යාව ඉස්සරහට එනවා. ආතතිය, සෞඛ්‍යය, අවසාන මොහොතේ රිවිෂන් කරන විදිහ මේ සේරම එකට පැටලෙන වෙලාවක්. අපි මේක කල යුතු දේ සහ නොකල යුතු දේ කියලා කොටස් දෙකට කඩමු. හොඳ අදහසක්. මුලින්ම වැදගත්ම නොකල යුතු දේවල් ටික ගැන කතා කරමු. 1. විභාගයට කලින් දවසේ රෑ එළි වෙනකම් පාඩම් කරන්න එපා. මට මතකයි ශිෂ්‍යයෙක් හිටියා. එයා විභාගයට කලින් රෑ අලුත් මාතෘකාවක් පාඩම් කරන්න ගිහින්. එයා හිතුවේ ඒක තමයි උපරිම කැපකිරීම කියලා. ඒත් විභාග ශාලාවේදී අලුත් එක මතකත් නැහැ. කලින් පාඩම් කරපුවත් මතක් කරගන්න බැරි වුණා. මුලේ සම්පූර්ණයෙන්ම වෙහෙසටපත් වෙලා. ඒ කියන්නේ සමහර වෙලාවට විභාගයට කරන්න පුළුවන් හොඳම පාඩම තමයි හොඳට නිදාගන්න එක. හරියටම. අනිත් අය එක්ක තමන්ව සසදන්න එකත් මේ නොකල යුතු ලිස්ට් එකට දාන්න පුළුවන් නේද? අරයා ඔක්කොම ඉවර කරලා මම තාම මෙතන වගේ සිතුවිලි වලින් වෙන්නේ තමන්ගේ සැලැස්ම අවුල් වෙන එක විතරයි. ඔව්. හරියටම. දැන් කල යුතු දේවල් පැත්තට આવොත් ප්‍රධානම දේ තමයි අවසාන මොහොතේ නැවත බලන්නේ මුළු පොතම නෙවෙයි Taman හදාගත්තු කෙටි සටහන් හෝ මනෝසිතියම් විතරයි. ඒකෙන් ප්‍රධාන කරුණු ටික ඉක්මනින් මතක් කරගන්න පුළුවන්. ඒ වගේම ශාරීරික සෞඛ්‍යය, ප්‍රමාණවත් තරම් වතුර බොන එක, සැහැල්ලු ආහාර ගන්න එක, විභාගයට කලින් පොඩි ඇවිදින්න යන එක වගේ දේවල් වලින් මානසික ආතතිය ගොඩක් අඩු වෙනවා. විභාග ශාලාවේදී ප්‍රශ්න පත්‍රය ලැබුණු ගමන් ලියන්න පටන් ගන්න නැතුව මුල් විනාඩි 5-10 අරගෙන මුළු ප්‍රශ්න පත්‍රයම කියවලා වෙලාව බෙදා ගන්න සැලැස්මක් හදා ගන්න. ඒකෙන් අනවශ්‍ය කලබලය නැති වෙනවා. නියමයි. එහෙනම් අද අපි කතා කරපු මේ ප්‍රධාන කුළුණු 5 නැවත මතක් කරගත්තොත් පළමුව පසුගිය ප්‍රශ්න පත්‍ර කියන්නේ අනාගතය අනුමාන කරන එකක් නෙවෙයි පරීක්ෂකවරයාගේ මනස කියවන මෙවලමක්. ඔව්. දෙවනුව මතකයේ කියන්නේ වත්තක් වගේ කාල පරතරයේ තියලා නැවත බලනකොට තමයි තොරතුරු මුල් අදින්නේ.
තුන්වනුව ඵලදායී පාඩම් කිරීම කියන්නේ වැඩි වෙලාවක් පොතේ ඉස්සරහා ඉන්න එක නෙවෙයි බාධාවන්ගෙන් තොරව ගැඹුරින් අවධානය යොමු කරන එක. හතරවෙනුව පිළිතුරක් කියන්නේ තොරතුරු ගොඩක් නෙවෙයි පැහැදිලි සැලැස්මක් සහිතව ඉදිරිපත් කරන තර්කයක්. අවසාන වශයෙන් විභාග දවසේදී හොඳම සූදානම වෙන්නේ හොඳ නිින්ද සහ සංසුන් මනස. මේ සියල්ල එකට බැඳුණු පද්ධතියක්. ඔව් මේ හැම දෙයක්ම එකතු වෙන්නේ එක මධ්‍යම අදහසකට. විභාගය කියන ක්‍රියාවලියේ ගොදුරක් වෙනව වෙනුවට ඒකේ පාලනය තමන් අතට ගන්න එක. ඒක හරි. බියෙන් සහ අවිනිශ්චිතතාවයෙන් විභාගයට මුහුණ දෙන නිකම්ම ඉගෙන ගන්නා ශිෂ්‍යයෙකුගේ තැනින් ක්‍රියාකාරී ක්‍රමෝපායික ඉගෙන ගන්නෙකු බවට පත්වීම. ඒක තමයි වෙනස. ඒක තමයි අදගත්ම පණිවිඩය. අවසාන වශයෙන් මේ සාකච්ඡාවට සමන් දෙන අයට සිතන්නට යමක් ඉදිරි කරමු. අපි මේ කතා කරපු සියලු තාක්ෂණික ක්‍රම සහ උපාය මාර්ග එක පැත්තකින් තියමු. ශිෂ්‍යයෙකුගේ අවසාන ප්‍රතිඵලයට මේ හැම දෙයකටම වඩා විශාල බලපෑමක් කරන්න පුළුවන් අද දවසේම වෙනස් කරගන්න පුළුවන් එකම එක දෙයක් තියෙනවා. ඒ මොකක් වෙන්න පුළුවන්ද? ඒ අපි පාවිච්චි කරන තාක්ෂණික ක්‍රමයක්ද? නැතිනම් ඊටත් වඩා මූලික දෙයක්. එනම් මම මේක දිනනවා කියන මානසික ආකල්පයද? ඉතින් විභාගයක් කියන්නේ ලොකු අභියෝගයක්. හැබැයි ඒක ජයගන්න එක හීනයක් නෙවෙයි. ඒකට නියම පාරක් නියම සැලැස්මක් තියෙනවා. අපි මේ කතාබහෙන් බලමු ඒ පාර මොකක්ද කියලා, ඒ සාර්ථකත්වයට යන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි පටන් ගමු. විභාගයක් ලං වෙද්දී දැනෙන පීඩනය. ඒක අපි හැමෝම වගේ දන්න දෙයක් නේද? ඒත් ඇත්තටම හොඳම ප්‍රතිඵල ගන්න තියෙන නියම රහස මොකක්ද? අන්න ඒ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. හොඳයි. ඉතින් මේ ගමනේ පළවෙනිම පියවර තමයි තමන් පාඩම් කරන විදිහ හරියට හදාගන්න එක. මොකද බලන්න වැදගත්ම දේ වෙන්නේ මොනවද පාඩම් කරන්න කියන එකටත් වඩා කොහොමද හරියටම පාඩම් කරන්න කියන එක. පාඩම් කරන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නිකම්ම පොතක් කියවනවා නැත්නම් හයිලයිට් කරනවා. අපි ගොඩක් දෙනෙක් කරන දෙයක්. මේකට කියන්නේ පැසිව් ක්‍රමය කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ මේ විදිහට දැනුම හරියට ඔලුවට යන්නේ නැහැ. අනිත් පැත්තෙන් තියෙනවා ඇක්ටිව් ක්‍රමය. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේම වචන වලින් සාරාංශයක් ලියනවා, තමන්ටම ප්‍රශ්න අහගන්නවා, සමහර විට යාළුවෙක්ට ඒ පාඩම කියලා දෙනවා. අන්න එතන තමයි නියම වෙනස තියෙන්නේ. සාර්ථකත්වයේ යතුරු තියෙන්නේ අන්න එතන. ඉතින් පාඩම් කරන දෙයක් හොඳට මතක තියාගන්නේ කොහොමද? ඔන්න තියෙනවා සරල පියවර 4ක්. මුලින්ම කරන්න ඕන දේ තමයි පාඩමේ තියෙන මූලිකම අදහස හරියට අල්ලගන්න එක. ඊට පස්සේ ඒ තේරුම් ගත්ත දේ තමන්ගේම වචන වලින් පොඩියට ලියා ගන්න. තුන්වෙනියට තමන්ටම ප්‍රශ්න ටිකක් හදාගෙන උත්තර ලියලා බලන්න තමන්ට කොච්චර මතකද කියලා ටෙස්ට් කරගන්න. අන්තිමට හිතන්න කෙනෙක්ට මේක කියලා දෙනවා කියලා. ඒ විදිහට හයියෙන් කතා කරලා පැහැදිලි කරන්න. ඔන්න ඔය විදිහට කරද්දී ඒ දැනුම හොඳටම ඔළුවේ හිටිනවා. හරි, එහෙනම් පාඩම් කරන විදිය ගැන අපි කතා කරා. දැන් අපි යන්නේ ඊළඟ සමහර විට වැදගත්ම කාරණේට. විභාගයට ලෑස්ති වෙද්දී පාවිච්චි කරන්න පුළුවන් බලවත්ම ආයුධය ඒ තමයි පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර. මේක නම් හොඳටම ඔලුවට දාගන්න ඕන දෙයක්. විභාගයට පාඩම් කරද්දී පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිඵලදායකම. මං කියන්නේ අංක 1ේම ක්‍රමය තමයි පහුගිය ප්‍රශ්න පත්‍ර කරන එක. ඇත්තරම වෙන කිසිම දෙයක් මේකට කිට්ටු කරන්නත් බෑ. හැබැයි නිකම්ම පේපර් එකක් කරන එක නෙමෙයි වැදගත්. ඒක හරියටම කරන එකයි වැදගත්. ඒ කොහොමද? එකක් තමයි ඇත්තටම විභාගයක් ලියනවා වගේම වෙලාව බලලා කරන්න ඕන. කාලය කළමනාකරණය හුරු වෙන්න. ඊළඟට ලකුණු දෙන විදිය, ඒ කියන්නේ මාකින් ස්කීම් එක හොඳටම විශ්ලේෂණය කරන්න. එතකොට තේරෙනවා ලකුණු හම්බ වෙන්නේ මොනවටද කියලා. වැදගත්ම දේ තමයි Tamanට වැරදුණු තැන්, Taman දුර්වලම තැන් මොනවද කියලා හොයාගන්න එක. ඊට පස්සේ ඒ දුර්වලකම් නැති කරගන්න දිගටම පුහුණු වෙන්න ඕන. හරි. දැන් හිතන්නකෝ ඔළුවේ දැනුම තියෙනවා, පේපර්ස් කරලා පුරුදුයි. ඒත් ඒක විතරක් මදි. සටනෙන් භාගයයි දිනුවේ. ඉහළම ලකුණු ගන්න නම් ඒ ඔළුවේ තියෙන දැනුම උත්තර පත්‍රයට හරියටම ගේන්න දැනගන්න ඕන. අපි බලමු ඒ කලාව ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ කියන්නේ ඉහළ ලකුණු ලැබෙන උත්තරයක් කියන්නේ ඇත්තටම මොකක්ද? ඒක තමයි පරීක්ෂකවරයෙක් හොයන දේ. ඒ කියන්නේ පිළිතුර පැහැදිලි වෙන්න ඕනේ, පිළිවෙලකට නියම ව්‍යුහයකට ලියලා තියෙන්න ඕනේ, අහලා තියෙන ප්‍රශ්නෙට කෙලින්ම උත්තර දෙන්න ඕනේ. ඒ වගේම තමන් කියන දේවල් ඔප්පු කරන්න නිශ්චිත උදාහරණ, සාක්ෂි පාවිච්චි කරන්න ඕන. අනේ ඒ වගේ උත්තරයකට තමයි වැඩිම ලකුණු හම්බ වෙන්නේ. හොඳ උත්තරයකට නියම ව්‍යුහයක්, හරියට කිව්වොත් සැලැස්මක් තියෙනවා. අපි ඒක කොටස් වලට කඩලා බලමු. මුලින්ම හැඳින්වීම.
එතනදී කෙලින්ම ප්‍රශ්නෙට උත්තර දෙන්න පටන් අරන් Taman ඉදිරියට කියන්න යන කරුණු ටික ගැන පොඩි අදහසක් දෙන්න ඕන. ඊළඟට එනවා ප්‍රධාන කොටස. මෙතනදී තමයි Tamanගේ එක ප්‍රධාන කරුණක් අරගෙන ඒකට සාක්ෂිත් එක්ක එක ඡේදයක විස්තර කරන්නේ. ඒ විදිහක කරුණු කීපයකට ඡේද කීපයක් ලියන්න. අන්තිමට නිගමනය. මෙතනදී Taman කිව්ව හැමදේම සාරාංශ කරලා Tamanගේ තර්කය ආයෙත් තහවුරු කරලා නැවතත් ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ කරන්න. හරි. දැන් අපි එනවා ගමනේ අන්තිම හැබැයි තීරණාත්මකම හරියට අවසාන සටනට. මෙච්චර කල් මාන්සි වෙලා පාඩම් කරලා ඒ හැම දෙයකම ප්‍රතිඵලය තීරණය වෙන දවස. ඒ කියන්නේ විභාග දවස. ඉතින් ඒ පීඩනයත් එක්ක කොහොමද තමන්ගේ උපරිම දක්ෂතා ටික එළියට ගන්නෙ? හරි. එහෙනම් විභාග දවසට මතක තියාගන්න ඕන දේවල් ටිකක්. අපි බලමු කරන්න ඕන දේවල්. අනිවාර්යෙන්ම කලින් දවසේ හොඳට නිදාගන්න. ප්‍රශ්න පත්‍රය අතට ගත්තම උපදේශ ඔක්කොම හොඳට කියවන්න. වෙලාව ගැන හොඳ අවධානයකින් ඉන්න. සංසුණු ඉන්න එක ගොඩාක් වැදගත්. දැන් බලමු නොකරන්න ඕන දේවල්. කවදාවත් අන්තිම මොහොතේ පොත් පෙරලන්න යන්න එපා. අමාරු ප්‍රශ්නයක් දැක්ක ගමන් කලබල වෙන්න එපා. විභාගය ඉවර වෙලා එළියට එවිත් උත්තර ගැන කතා කරන්න යන්න එපා. ඒ වගේම වෙලාව ඉතුරු වුණා කියලා කලින්ම ශාලාවෙන් එළියට එන්න එපා. ඉතින් මේ මුළු කතාවෙන්ම අපි තේරුම් ගන්න ඕන එකම දෙයක් තියෙනවා. සාර්ථකත්වය කියන්නේ එක රැයකින් වෙන මැජික් එකක් නෙවෙයි. ඒක හරියටම හදාගත්ත සලස්මක් නිවැරදි උපාය මාර්ගයක්. හොඳයි. අපි මේ කතාව අවසන් කරමු පොඩි දෙයක් හිතන්න ඉතුරු කරලා. විභාගය ඉවර වුණාට පස්සේ මේ මුළු අත්දැකීමෙන්ම ජීවිතයට එකතු කරගන්න පුළුවන් වැදගත්ම පාඩම මොකක් වෙයිද? මොකද ඇත්තදම ඉගෙනීම කියන්නේ විභාගකින් ඉවර වෙන දෙයක් නෙවෙයි. ඒක ජීවිත කාලෙටම වටිනා කුසලතාවයක්.